හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්සා පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් තමන්ගෙන් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට පාතාල කල්ලි නායකයෙකු බව කියන හරක් කටා විසින් සිද්ධ කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නමුත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශයට මේ පරීක්ෂණය ස්වාධීනව කළ හැකිද? මේ පිළිබඳ තොරතුරු තමයි අපි මේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරන්නේ. මේ වන විට රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන නඳුන් චින්තක හෙවත් හරක් කටා පසුගියදා කොළඹ මහාධිකරණයට නඩුවක් සඳහා රැගෙන අවස්ථාවේදී ඔහු ප්‍රකාශයක් සිද්ධ කළා. ඔහු මාධ්‍යවට සිද්ධ කළ මේ ප්‍රකාශයෙන් සඳහන් කර තිබුණා තමන්ව කෝටි ගණන් වියදම් කරමින් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව. හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙන්ම පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් තමන්ගෙන් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවත් ඒ මුදල ලබා නොදීම නිසා තමන් මේ ආකාරයෙන් බන්ධනාගාරගතව සිටින බවත් හරක් කටා ඒදී මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා. මේ මාධ්‍ය ප්‍රකාශයේ පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි රජය ප්‍රකාශ කරන්නේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා BBCට ප්‍රකාශය කරමින් සඳහන් කර තිබෙනවා හරක් කටාගේ මේ ප්‍රකාශය පිළිබඳව ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ මගින් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා කියලා. නමුත් ඇතැම් නීතිඥවරු මෙහිදී පොඩි ප්‍රශ්නයක් පතු කර සිටිනවා. මොකද මේ පරීක්ෂණය ත්‍රස්ත මර්දන කාර්යාංශයට ස්වාධීනව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඔවුන් මතු කර තිබෙනවා. මොකද පසුගියදා මේ නඩුව කොළඹ මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී හරක් කටා විත්තිකූඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තුළින් ඔහු චෝදනා කළා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාට ඔහු තමන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය කටයුතු නොකරන බවට. හරක් කටා සඳහන් කරනවා තමන්ට හර්ෂස් ඇතුළු රෝගාබාධ කීපයක් තිබෙන බව. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටියක් ඒවා නොලැබෙන බව තමයි ඔහු අධිකරණයේ හමුවේ සඳහන් කළේ. මෙතනදී තමන්ට ප්‍රතිකාර ලැබෙන්නේ වෛද්‍ය උපදෙස් මත නොව තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතාවලට අනුව බවත් ඔහු ඒදී චෝදනා කළා. මේ පිළිබඳව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් කරමින් සඳහන් කළා මේ හරක් කටා නැවති පුද්ගලයාව අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් හෝ ඔහු නිර්දේශ කරන වෙනත් වෛද්‍යවරයෙකු ලබා පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් හරක් කටා විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට කිසියම් චෝදනාවක් එල්ල කරලා තිබියදී එම කාර්යාංශයට මේ සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවන බව තමයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ. ඒ නිසා මේ පරීක්ෂණය කොළඹ අපරාධ කොට්ටාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙමත් නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකයේ වැනි කිසියම් ස්වාධීන ආයතනයකින් සිද්ධ කිරීම වඩා උචිත බව තමයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ. ඉතින් මේ වගේ තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමතියි.